ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. අපි කැලණිය විශ්වවිද්‍යාලයේ රොට්‍රැක් සමාජයේ විසින් මේ වෙනකොට දියත් කරලා තියෙන Evolve X ව්‍යාපෘතියේ පළවෙනි අදියරය තමයි අපි මේ විදිහට දවසේදී ආරම්භ කරන්නේ. මම හිතනවා දවසේදී සාකච්ඡාව ආරම්භ කරන්නට ප්‍රථම අපේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් යම්කිසි දෙයක් සඳහන් කිරීම මම හිතනවා වැදගත් වේවි කියලා. Evolve X ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කතා කරනවා නම් අපි විශේෂයෙන්ම e-sports ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් තමයි මෙහිදී අවධානය යොමු කරන්නේ. ඒ වගේම ලංකාවේ තරුණ ප්‍රජාවට e-sports සම්බන්ධයෙන් දැනුම ලබා දීම සහ ඔවුන්ව සක්‍රිය වේ සඳහා දායක කර ගැනීම සඳහායි තමයි අපේ Evolve X ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වෙන්නේ. ඉතින් මේ ව්‍යාපෘතිය මේ වෙනකොටත් අදියර කීපයකට අපි සංවිධානය කරලා තියෙනවා. ඒකේ පළවෙනි අදියරය තමයි අද දවසේදී මේ විදිහට ආරම්භ වෙන්නේ. අපි විශේෂයෙන්ම මේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අත්දැකීම් තියෙන සහ වෘත්තීමය වටිනාකමක් තියෙන පුද්ගලයන් සම්බන්ධ කරගෙන ඔවුන් එක්ක දැනුම හෝමාරු කර ගැනීමක් තමයි අපේ මේ සාකච්ඡා මාලාවේදී සිද්ධ වෙන්නේ. ඒකේ පළවෙනි සාකච්ඡාව තමයි අද දවසේදී මේ විදිහට ආරම්භ කරන්නේ. මම හිතනවා අද දවසේදී ඒ ආරම්භයට වැදගත් සහ මේ සඳහා වටිනාකමක් දෙන්න පුළුවන් සම්ප්‍රදායික අපිත් එක්ක සම්බන්ධ වෙනවා කියලා. ඔහු පිළිබඳ විශේෂයෙන් කතා කරනවා නම් මම හිතනවා විශේෂයෙන්ම ස්ට්‍රීමින් සම්බන්ධයෙන් සහ ගේමින් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන කෙනෙක් නම් ඔබ අනිවාර්යෙන්ම ඔබ දන්නවා ඇති. ස්ට්‍රීමර් කෙනෙක්, ගේමර් කෙනෙක්, ඒ වගේම කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදිහට හඳුන්වන්න පුළුවන් පුද්ගලෙක් තමයි අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඒ තමයි මොහොමඩ් අර්ෂාත්. ඊටමත් ගෞරවයෙන් අද දවසේදී අපේ සාකච්ඡාවට පිළිගන්නවා. ඉතින් මුලින්ම සාකච්ඡාවට ප්‍රවිෂ්ඨ වීමක් විදිහට මම හිතනවා මම කරපු හැඳින්වීමට වඩා ඔබට ඔබ ගැන යම්කිසි හැඳින්වීමක් කරන්න පුළුවන් නම් ඒක වටිනවා කියලා. අපි බලන් ඉන්න අයට අපිට පොඩි හැඳින්වීමක් කරන්න පුළුවන් නම් අපි ඒකත් එක්ක අපේ වැඩසටහන ඉස්සරහට කරගෙන යමු. Thank you so much ඉතින් මට මේක ඉන්වයිට් කරාට. මම මොහොමඩ් අර්ෂාත් එහෙම කිව්වට දන්නේ කට්ටිය. දන්නේ කැස්පර් ගේමින් කිව්වොත් තමයි කට්ටිය දන්නේ. මම PUBG Mobile තමයි mainly stream කරන්නේ ශ්‍රී ලංකාවේ. and Facebook, YouTube and TikTok එකේ ඔය තුනේම තියෙන කැස්පර් ගේමින් කියලා. දැන් ඉතින් වැඩත් එක්ක පොඩ්ඩක් බිසි වෙලා තියෙන්නේ මට ස්ට්‍රීම් එක කරගන්න විදිහක් නැහැ. කලින් නම් සාමාන්‍ය ෆුල් ටයිම් වගේ ස්ට්‍රීම් කරා. දැන් ඉතින් සාමාන්‍යයෙන් ඉඳලා හිටලා වගේ තමයි ස්ට්‍රීම් එකක් දැම්මොත්. අපි බලමු ඉස්සරහට ෆුල් ටයිම් ස්ට්‍රීම් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. හැඳින්වීමට ස්තුතියි. අපි අපේ සාකච්ඡාව ආරම්භ කරමු. දැන් ඔබ ස්ට්‍රීමින් සම්බන්ධයෙන් මම හිතන්නේ කාලාන්තරයක් තිස්සේ කරගෙන එනවා. ස්ට්‍රීමින් මුලින්ම ආරම්භ කරන්න මම හිතන්නේ යම්කිසි ටර්නින් පොයින්ට් එකක් ජීවිතේ තියෙන්න ඇති. යම්කිසි දෙයක් ඔබ ඉන්ෆ්ලුවන්ස් කරන්න ඇති. අපි ඒකත් එක්ක කතා කරමු. මොන වගේ දෙයක්ද ඇත්තටම ඔබව පොළඹවන්නේ මේ ශේෂ්ත්‍රයට එන්න ස්ට්‍රීමින් ආරම්භ කරන්න? හොඳ ප්‍රශ්නයක් ඒක. මොකද ඉස්සල්ලාම අපි දෙයක් පටන් ගද්දී අපි කිසිම දෙයක් දන්නේ නැහැ. ඒ කියන්නේ අපි දෙයක් පටන් ගන්න කිසිම දෙයක් දන්නේ නැතුව. එතකොට අපිට එකපාරටම අපිට ෆීල්ඩ් එකට එන්ටර් වෙන්න බෑ. අපිට ඉස්සෙල්ලාම ඒ දේ ගැන දැනගන්න නම් අපිට ඉස්සෙල්ලාම ඉගෙන ගන්න ඕනේ. මම වුණත් ඉස්සෙල්ලාම මේ ස්ට්‍රීම් පටන් ගත්තේ 2022 වෙන්න ඕනේ. මට හරියට මීටරයක් නැහැ. 22 තමයි මම ස්ට්‍රීමින් පටන් ගත්තේ. ඒ කියන්නේ ඊට කලින් 21 මම YouTube එකේ OBS එක සහ කොහොමද කියන අපි ස්ට්‍රීම් එකක් දාන්නේ, කොහොමද අපි ඒක කැප්චර් කරන්නේ, කොහොමද අපි ඒක කන්ටෙන්ට් එක ඒ ස්ට්‍රීම් එක ලයිව් එක ක්වොලිටියට තියාගන්නේ, අන්න ඒ පිළිබඳව අපි නිසි දැනුමක් නැතුව අපිට හරියට අපි ඒ ෆීල්ඩ් එකට අපිට එන්ටර් වෙන්න බෑ. ඉතින් ඒක කොහොම හරි මම 2022 වගේ මම try කරා. يعني ස්ට්‍රීමින් කරන්නේ නැතුව, ඒ කියන්නේ සම්මන් ටෙස්ට් ලයිව් වනම් මනම් එහෙම දාලා ඒත් ඉතින් හරියට මට ෆීල්ඩ් එකට එන්ටර් වෙන්න බැරි වුණා ඒ දවස්වල. ඒතකොට මොකද කනෙක්ෂන් එකක් නැහැ අපිට. කනෙක්ෂන් එක තමයි මේන්ලි. කනෙක්ෂන් නැතුව අපිට ස්ට්‍රීමින් එක හරියට ක්වොලිටියට කරගෙන යන්න වෙන්නේ නැහැ. ඉතින් එහෙම try කරලා කොහොම හරි 2022 දෙසැම්බර් වගේ වෙද්දී ඒ දවස්වලදී මම ගාව පොඩි ඩොංගල් ඩයලොග් එක. අන්න ඒකට සිම් එක දාලා එහෙම හච් එකේ පැකේජ් එකම දාලා තමයි මම ඉස්සෙල්ලාම ස්ට්‍රීම් එක දාන්න පටන් ගත්තේ. එතකොට ඒ දවස්වල ස්ට්‍රීමින් කියන එක වැඩි ලොකු තැනක තිබ්බේ නැහැ ලංකාවේ. ඊට පස්සේ අලුතෙන් කට්ටිය
ඒ ගැන දැනුවත් වෙමින් ඒගොල්ලන් ස්ට්‍රීමින් පටන් ගත්තා. කට්ටියකින් දැනගෙන. දැන් ඉතින් මම හිතනවා මමත් හොඳ ලෙවල් එක ඉන්නවා කියලා. අනිවාර්යෙන් මේ මම හිතන්නේ අභියෝග ගැන ඔබ කතා කරා කොහොමද මුල් කාර්ය ස්ට්‍රීමින් ආරම්භ කරනකොට මොන වගේ අභියෝග වලටද මුහුණ දුන්නේ කියලා. මම ඊළඟ දැනගන්න කැමතියි දැන් ස්ට්‍රීමින් කියන්නේ ලංකාවේ මේ වෙනකොට ප්‍රචලිත වෙමින් පවතින සහ යම්කිසි විදිහට පුද්ගලයන් ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ශාස්ත්‍රයක්. දැන් ওই වගේ අභියෝග ගණනාවකට මුහුණ දෙන්න ඇති. අපි සිහිපත් කරමු මුලින්ම මොනවද මුහුණ දුන්නු විශාලතම අභියෝගය සහ මොනවද සමහරලාට මම හිතන්නේ මුහුණ දෙන්න සෑහෙන අභියෝග තියෙන්නේ නැති. අපි එකෙන් කිහිපයක් මතක් කරමු. මම හිතනවා ඒක වැදගත් වෙයි කියලා අපි සාකච්ඡා අනිවාර්යයෙන්. අභියෝග කියන්නේ පළවෙනි දේ තමයි ස්ට්‍රීම් එකක් කරන්න PC එකක් නැති එක. අපිට හොඳ ඩිවයිස් එකක් නැතුව කම්පියුටර් එකක් නැතුව අපිට ස්ට්‍රීම් එක කරන්න බෑ. and දෙවෙනි එක කනෙක්ෂන් එක. තුන්වෙනි එක අපිට හොඳ අයිඩියා එකක් තියෙන්න ඕනේ ගැන. අපිට අයිඩියා නැතුව කවදාවත් අපිට ෆීල්ඩ් එකට එන්ටර් වෙන්න බෑ. කියන්නේ සාමාන්‍යයෙන් අපි කමෙන්ටරි පැත්තෙන් වුණත් අපිට නොලෙජ් එකක් තියෙන්න ඕනේ. අපිට සාමාන්‍යයෙන් අපේ viewers ලවිල් අපිට කමෙන්ට් කරනවා නම් අපේ fans ලවිල් අපිට ලයික් කරනවා නම් අපිට ඒකට අපිට හොඳ කමෙන්ට් එකක් දෙන්න හොඳ අයිඩියා එකක් තියෙන්න ඕනේ. ඉතින් පළවෙනි එක තමයි මැෂින් එක PC එක. PC එක ඉතින් මගේ දවස්වල තිබ්බේ i5 6 gen එක ඉස්සෙල්ලාම පටන් ගද්දි. ඒ ලෙවල් එකේ ඉඳන් i5 6 gen ඊට පස්සේ Ryzen 5 එක බිල්ඩ් අප් කරා. ඊට පස්සේ අන්තිම PC එක තමයි මගේ තිබ්බේ i9 13 gen එක. ඉතින් ඒ දවස් ඉඳන් කොහමරි අවුරුදු 2-3 ඇතුළත කාලෙක පොට්ට කට්ටක් කෑවා. පළවෙනි අවුරුදු 2 කොහොමත් ලොකුවට කියන ගොඩක් මාන්සි වෙන්න ඕනේ. මම ජීවිතේට හිතුවේ නෑ මේ ස්ට්‍රීමින් කියන එක ලංකාවේ හොඳ තැනකටයි කියලා. කියන්නේ හිතන්න නැති විදිහේ දෙයක් තමයි වුනේ. ඒ කියන්නේ නිකන් අර සෙල්ලමට වගේ පටන් ගත්ත දේ. ඒක ඊට පස්සේ අර එක දිගට නවත්තන්න නැතුව කරපු හින්දා ඒක හොඳ ලෙවල් එකකට ආවා. දෙවෙනි එක ඉතින් කනෙක්ෂන් එක වුණත් මම ඉස්සලාම පාවිච්චි කරේ මම කිව්වා වගේ අපි ඩොංගල්ලා තමයි යූස් කරේ. පොඩි පෙන් එකක් වගේ තියෙන එක. අන්න ඒක තමයි යූස් කරේ. එතකොට ඒ වගේ කනෙක්ෂන් එක වැඩි ස්ටේබල් නෑ. සාමාන්‍යයෙන් ගොඩක් දුර ඩ්‍රොප් වෙනවා. ඊට පස්සේ මම චේන්ජ් කරා ඩොංගල් එකෙන් කියන්නේ මොබයිල් හොට්ස්පොට් වලට. කියන්නේ පොඩි ෆෝන් එකකින් හොට්ස්පොට් දීලා තමයි මම ස්ට්‍රීම් එක කරේ. ඊට පස්සේ ෆයිබර් වලට මාරුණා. ඒකත් කොහමද අවුරුදු 1.5 දෙකක් විතර ගියා ඒකට මාරු වෙනවා. ඔය දෙක තමයි මේන්ලිම මේ කියන්නේ ලොකුම කියන්නේ අපිට ස්ට්‍රීම් එක කරනවා නම් අපිට මේන්ලිම ඕන වෙන්නේ අන්න කනෙක්ෂන් එක සහ අපිට ඩිවයිස් එක. මගේ දැන් අපිව අහන බලන අයටත් අනිවාර්යෙන් ඔය වගේ ගැටලු ඇති. ඉතින් අභියෝගත් එක්ක එන ගමනක් තමයි මම හිතන්නේ e-sports සහ මේ ස්ට්‍රීමින් සම්බන්ධයෙන් කතා කරපුවාම විශේෂයෙන් ලංකාවට ඇතුලේ තියෙන්නේ. දැන් ඔඩියන්ස් එකක් බිල්ඩ් කරගන්නවා. එහෙනම් අපි කියනවා Tamanටම කියලා ෆෑන් බේස් එකක් මේක ඇතුලේ හදා ගන්නවා කියන එක සැහෙන වටින දෙයක්. විශේෂයෙන් මූර්තියක් විදිහට ප්‍රොෆෙෂනලි මේ ස්ට්‍රීමින් කියන දේ කරනවා නම් මම හිතන්නේ ඔබට ඔබේම අනන්‍ය වූ ෆෑන් බේස් එකක් එහෙම නැත්නම් ඔඩියන්ස් රීච් එකක් මේ වෙනකොට ඉන්නවා. දැන් ආරම්භයේදී ඒක කොයි වගේද සහ දැන් තත්වය කොහොමද සහ මේ කියන වෙනස්කම් අතරට එන්න කොච්චර කාලයක් ගියාද මේ ඔඩියන්ස් රීච් එක කියන දේ ස්ට්‍රීමර් කෙනෙක්ට කොච්චර වැදගත්ද? අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. මොකද අපි දිහා බලන් ඉන්න අනිවාර්යෙන් මේ ප්‍රශ්නේ මම හිතන්නේ උන් තුල ඇති ඔඩියන්ස් රීච් එක සම්බන්ධයෙන්. ඔඩියන්ස් රීච් එක මම පටන් ගත්ත කාලේ ඉඳන් කියන්න 2022 වගේ වෙද්දී ඔඩියන්ස් රීච් එක සාමාන්‍යයෙන් Facebook එකෙන් පුළුවන් අපිට හොඳ රීච් එකක් කියන්නේ ගන්න. ඒ කියන්නේ Facebook එකෙන් අපිට ෂෙයා කරන්න පුළුවන් කියන්නේ ෂෙයා කරන්න පුළුවන් ගාණක් තියෙනවා ස්ට්‍රීම් එක. එතකොට අපිට Facebook එකෙන් ඕන කෙනෙක්ට ෂෙයා කරලා අපිට view එකක් දෙකක් තුනක් ගන්න පුළුවන්. ඒක කිසිම අවුලක් නැහැ. හැබැයි YouTube එකේ අපිට ඒක කරන්න බෑ. YouTube එකේ මොකද කට්ටිය එන්නේ වීඩියෝස් බලන්න. එතකොට ඒක අනිත් අයට සජෙස්ට් වෙන්නෙත් නෑ. අපිට ඒක ෂෙයා කරනවා නම් අපිට ෂෙයා කරන්න වෙන්නේ ප්‍රයිවට්. ඒ Facebook එකේ නම් අපිට පුළුවන් Messenger වලින් ෂෙයා කරලා අන්න එහෙම ඒ වගේ සපෝට් එකක් ගන්න. එතකොට ඒ දවස්වල view count එක මට මතක විදිහට මගේ view count එක පටන් ගත්තේ 1 2
පළවෙනි මාස 3-4 වෙනකන් තිබ්බා. ඒ කියන්නේ view count ඉස්සෙල්ලා පටන් ගන්න 1 2 ඊට පස්සේ පැයක් වගේ යද්දි 10ක් වගේ එනවා. එතකොට ඉතින් පට සතුටුයි. ඒ කියන්නේ එක 10 වෙනවා කියන්නේ ඒක මාර මොටිවේෂන් එක. එතකොට තව තවත් ආස හිතෙනවා. මේගොල්ලන් තව බලනවා. ඒ කියන්නේ මම මෙහෙම තව පැයක් දෙකක් වැඩිපුර කරොත් ඒගොල්ලන් තව ඉන්න මාත් එක්ක. අන්න එහෙම මම හිතලා ඊට පස්සේ දාන පැය ගානක් වැඩි කරනතොර. අද පැයක් දැම්ම නම් හෙට පැය එකමාර දෙකක් 3ක් සමහරවිට පැය 10 සෙල්ලම් කරපු වෙලාවලුත් තියෙනවා. තාම ස්ට්‍රීම් ඇති මගේ පේජ් එකේ. එතකොට ඒ දවස්වල රීච් එක බැලුවොත් නෝමල්. දැන් මේ කාලෙත් එක්ක බැලුවොත් අපිට අපේ සෝෂල් මීඩියා දැන් හොඳටම මේ කියන්නේ හොඳම ලෙවල් එකේ තියෙන්නේ. අපිට රීච් කරගන්න එච්චර ගේමක් දෙන්න ඕනේ නැහැ දැන්. අපිට මොකද TikTok එක තියෙනවා, Facebook එක තියෙනවා. අපිට මේ දෙකෙන් හොඳටම මැච් එකක් ගහ ගන්න පුළුවන්. මොකද නෙගටිව් පොසිටිව් කියලා දෙකක් තියෙනවා. අන්න ඒ දෙපැත්ත අපි දන්නවනම් මාකටිං පැත්ත අපිට ස්ට්‍රීමින් එක පටන් ගන්න කෙනෙක් වුණත් එයා නෙගටිව් පැත්තෙන් යනවා නම් එයාට ලංකාවෙන් ඉහළම තැනකට යන්න පුළුවන්. මොකද ස්ට්‍රීම් එක බලන්නේ ගොඩක් කට්ටිය නිකම්ම ගේම් ප්ලේ එකක් විතරක් නෙමෙයි. ඒගොල්ලන් පොඩ්ඩක් අර ඒගොල්ලන්ට පොඩි ආතල්ලයක් වගේ දීලා එහෙම hina වෙන්න පුළුවන් නම් එහෙම මොකක් කරයක් තියෙනවා නම් ඉතින් කට්ටිය ඉන්නවා ජෝක් එකක් වගේ කරනවා නම්. හැබැයි ගේම් ප්ලේ එකත් ඒ පැත්තෙන් තියෙන්න ඕනේ. එතකොට අර පොඩ්ඩක් අර එන්ජොයිමන්ට් කියන එක එතන පොඩ්ඩක් ඉන්ක්ලූඩ් වෙන හින්දා ඒතර කට්ටිය කියන්නේ ස්ටේබල් ඉන්නවා. ඒතර අපි ඒ පැත්ත බැලුවොත් ඒ කාලේ ගොඩක් අමාරුයි ෆෑන් බේස් එක අල්ලගන්න. මේ දැන් 2024 25 වගේ වෙද්දී අපේ ලංකාවේ සෝෂල් මීඩියා and Facebook වලින් අපිට දැන් ආදායම් මාර්ගය එහෙම අපිට හොඳට හම්බ කරගන්න පුළුවන් ඒ වගේ. දැන් ඒ වගේ එලිජිබිලිටි අනම්ම නම් ඔක්කොම මේ එනේබල් වෙලා තියෙන්නේ. ඉතින් මේ අවුරුද්දේ ඉතින් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. කරගෙන යන කෙනෙක් වුණත් අලුතෙන් පටන් ගන්න කරන් යන්න පුළුවන්. මම හිතන්නේ ඒක තමත් වටින මේ පිළිතුරක්. ඉතින් දැන් මේ ලංකාව තුළ මම හිතන්නේ ගොඩක් දෙනෙක් හරිම නොදන්න කාරණයක් තමයි මේ e-sports කියන එක ප්‍රොෆෙෂනලි එහෙම නැත්නම් වෘත්තීමය වටිනාකමක් තියෙන ශාස්ත්‍රයක් කියන කාරණා. දැන් ඔබ ඒක වෘත්තීමය විදිහට කාලයක් තිස්සේ කරගෙන ආපු කෙනෙක්. දැන් ඔබේ e-sports වෘත්තීමය ජීවිතය තුළ අපි දැනගන්න කැමති මොන හරි accomplishments එහෙම නැත්නම් මොන හරි ජයග්‍රහණයන් තියෙනවද ඔබ විශේෂයෙන් සමරපු සහ යම් සතුට හිතෙන දැන් කලින් සඳහන් කරා මුල් කාලේ 10 දෙනෙක් වගේ ස්ට්‍රීමින් බලනවා නම් සෑහෙන මේ අචීව්මන්ට් එකක් විදිහට සැලකුවා කියලා. මම හිතන්නේ ඒක කාලයත් එක්ක වෙනස් වෙන්නේ නැති. ඔබට නිකන් සතුටු වෙන විදිහේ සහ නැවත සිහිපත් කරන්න මතක් කරන්න කැමති වෙන විදිහේ මොන හරි ආස හිතෙන මතකයන් තියනවාද ඒ ස්ට්‍රීමින් කරපු කාලය ඇතුළත? කියන්නේ මගේ පැත්තෙන් මට අයිඩියා එකක් තිබ්බා Facebook එකේ පාර්ට්නර් කෙනෙක් කෙන එක. එතකොට ඒ දවස්වල ලංකාවේ පාර්ට්නර් කෙනෙක්ට හිටියේ අපේ මිස්ටර් බ්‍රෝ කියන YouTube Facebook එකේ ගේම් ගහපු එක්කෙනා PUBG තමයි අත්සෙල්ලම් කරේ. ඊට පස්සේ ඉතින් මම හිතුවා එහෙම කට්ටියට පුළුවන් නම් ඉතින් මමත් try කරන්න ඕනේ කියලා. ඉතින් මම try කරා. ඒකට සාමාන්‍යයෙන් එච්චර ලොකු ෆෑන් බේස් එකක් ඕනෙත් නැහැ. ඒක අපි ඒක ඒගොල්ලන් Facebook එකෙන් බලන්න හොඳ රීච් එකක් සහ හොඳ view count එකක් තියෙනවා නම් කියන්නේ අපිට කියන්නේ අපේ රීච් එකයි අපේ view count එකයි අපේ follow base එකයි විතරයි ඒගොල්ලන් බලන්නේ. එහෙම තියෙනවා නම් ඒගොල්ලන් කියන්නේ අපිට apply කරොත් ඒගොල්ලන්ගෙන් අපිට ගන්න පුළුවන්. ඉතින් මම ඒක try කරා. ඒක තමයි මගේ ලොකුම achievement එක. කොහොම හරි ඒක මට එතකොට අවුරුදු 19යි. ඒ ටයිම් එකේ අවුරුදු 19. එතකොට ඒ 19ට මම ඒක අචීව් කරගත්ත එක තමයි මට දැනට තියෙන කියන්නේ ලොකුම අචීව්මන්ට් එක. Facebook පාර්ට්නර් ගත්ත එක. මම හිතන්නේ අද දවසේදී අපිත් එක්ක එකතු වෙන බහුතරයක් දෙනත් ගොඩක් තරුණ සහ මේ සමාජයෙන් උනන්දුවක් දක්වන අය. මම හිතන්නේ යාළටත් යම් කිසි විදිහේ උත්තේජනයක් එහෙම නැත්නම් ඉන්ෆ්ලුවන්ස් වෙන්න විදිහේ දෙයක් මම හිතන්නේ ඔහුගෙන් ගන්න අනිවාර්යෙන් තියෙනවා ඇති. අපි ඊළඟ ප්‍රශ්නට යනවා නම් දැන් විශේෂයෙන්ම දැන් ඔබ කලින් සඳහන් කරා මේ ඔඩියන්ස් රීච් එක එහෙම නැත්නම් කොහොමද Tamandම කියලා ඔඩියන්ස් එකක් කාලයක් තිස්සේ හදාගන්නේ කියන කාරණේ. දැන් මේක හදා ගැනීම සහ මේන්ටේන් කර ගැනීම කියන කාරණේත් මම හිතන්නේ ස්ට්‍රීමර් කෙනෙක්ට සෑහෙන වැදගත්.
තමන්ගේ ෆෑන් බේස් එකක් ඔඩියන්ස් එකක් හදා ගන්නවා වගේම කාලාන්තරයක් තිස්සේ ඒක මේන්ටේන් වෙන එක මම හිතන්නේ අතිශය වැදගත් විශේෂයෙන් වෘත්තියක් විදිහට මේ ස්ට්‍රීමින් කරන කෙනෙක්. ඉතින් අපි ඒක ගැන පොඩ්ඩක් කතා කරමු. කොහොමද මේ ඔඩියන්ස් එක මේන්ටේන් කරගන්නේ සහ ඒක දීර්ඝ කාලීනව පවත්වාගෙන ගැනීම ගැන අපි පොඩ්ඩක් සඳහන් කරමු. ඉස්සෙල්ලා මම කියන්නම් ඔඩියන්ස් රීච් එක ගැන. ඔඩියන්ස් රීච් එක තියාගන්න නම් අපිට අද අපි ස්ට්‍රීම් එකක් කරනවා නම් අපිට හෙටත් ස්ට්‍රීම් එක කරන්න ඕනේ. ඒතකොට තමයි අපේ අද ඉන්න එක්කෙනා හෙටත් එන්නේ. කියන්නේ අද අලුතෙන් එක්කෙනා ජොයින් වුණොත් එයා හෙටත් එනවා. දැන් අපි අනිද්දා අපි ඒක නැවතුවොත් එයා එන එක නැවතිනවා. ඒතකොට අපිට දවසක් අර දවසක් එහෙම අපිට කවදාවත් ස්ට්‍රීම් එක කරලා අපිට ඔඩියන්ස් එක බලාපොරොත්තු වෙන්න බෑ. සාමාන්‍යයෙන් අපිට non stop ඒ කියන්නේ එක දිගට අනිවාර්යෙන් එක ෂෙඩියුල් එකකට ෂෙඩියුල් එක තමයි පළවෙනි දේ. ෂෙඩියුල් එකකට අපි ස්ට්‍රීම් එකක් කරොත් අපේ ඔඩියන්ස් එක තියාගන්න පුළුවන්. දැන් අද 10ක් හිටියොත් හෙට එක්කෙනෙක් හරි වැඩි වෙනවා නම් අන්න ඔයා එතන දිනු. මොකද ඔයා කියන්නේ නවත්තන්න නැතුව ඔයාගේ ගමන ගිහිල්ලා තියෙන. ඒතකොට ඔයා දන්නවා මම දැන් මේක හැමදාම මේ ටයිම් එකට දැම්මොත් මේ ටයිම් එකට එයා ඇවිල්ලා මාත් එක්ක ජොයින් වෙනවා මගේ ස්ට්‍රීම් එකට. එතකොට ඒ පැත්තෙන් බලපුවාම ඔඩියන්ස් රීච් එක කියන්නේ ස්ටේබල් වෙන්නේ නැති දෙයක්. හැබැයි ඒක අපි දැනගන්න ඕනේ අපි ෂෙඩියුල් එකට හරියට ඔඩියන්ස් රීච් එකට කියන්නේ වැඩ කරන්න. එතකොට තමයි කට්ටිය අපි ගැන දැනගන්න. මොකද ඒගොල්ලන්ගෙන් එහෙම ෂෙයා වෙලා එතකොට මේ ඒගොල්ලන් දැනගන්නවා මෙයා මෙහෙම ඉන්න මෙයා මේ ටයිම් එකට අනිවාර්යෙන් දානවා. එතකොට මට මිස් කරගන්න ඕනේ නැහැ. මෙයා මේ ටයිම් එකට හැමදාම ලයිව් එක එනවා. එහෙම. එතකොට ඔඩියන්ස් රීච් එක තමයි මේන්ලිම අපිට ස්ටේබල් තියා ගන්න ඕන නම් අපිට ඒ දේ තමයි කරන්න ඕනේ. අපි ෂෙඩියුල් එකට වැඩ කරගන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන් මේ e-sports එහෙම නැත්නම් ස්ට්‍රීමින් කියන ශේත්‍ර ගත්තාම විශේෂයෙන් ලංකාව ඇතුලේ වැරදි මත සෑහෙන්න තියෙනවා. වෙලාවකට ඒක අනවශ්‍ය දෙයක් එහෙම නැත්නම් ඒකට වෘත්තිමය වටිනාකමක් තියෙනවා ඒක ඔස්සේ උපයන්න පුළුවන් කියන කාරණේ පවා සමහර වෙලාවට ගොඩක් අය දන්නේ නැහැ. දැන් ලංකාවේ මේ වගේ විවිධාකාරයේ මම හිතන්නේ වැරදි මත සමාජගත වෙලා තියෙනවා මේ ස්ට්‍රීමින් සම්බන්ධයෙන් ඒකේ පොසිටිව් සයිඩ් එකට වඩා. දැන් මම හිතන්නේ ස්ට්‍රීමර් කෙනෙක් විදිහට සහ කාලාන්තරයක් තිස්සේ මේ ශාස්ත්‍රය හිටපු කෙනෙක් විදිහට ඔබ ඒ පිළිබඳ මම හිතන්නේ වැඩි වශයෙන් දන්නව ඇති. ඒ වගේ ලංකාවේ මේ ස්ට්‍රීමින් සම්බන්ධයෙන් තියෙන වැරදි මත මොනවද? පළවෙනිද මම වුණත් ස්ට්‍රීමින් කරන්න කිසිම දෙයක් කියන්නේ දැනගෙන නැතුව. එතකොට මම ඒ දවස්වල මම එහෙම කියන්නේ මම ජීවිතේට එහෙම හිතලා ඒ පැත්තෙන් හොඳ තැනකට යන්න පුළුවන් වේද මොන වගේ කියන්නේ මොන වගේ ප්ලේස් එකක් මට ගන්න පුළුවන් වේද ස්ට්‍රීමින් කරලා කියන එක ජීවිතේට ඔළුවේ තිබ්බ නැහැ. ඒක මහන්සි වෙලා වැඩ කරපු හින්දා තමයි ඒක ඒ විදිහට කියන්නේ ලෙවල් අප් වෙලා මගේ පේජ් එකයි ওই ටික ලෙවල් අප් වෙලා මම කට්ටිය දැනගන්න ගත්තේ. ඉතින් වැරදි මත කියන්නේ අපි සාමාන්‍යයෙන් ඇඩික්ට් වුණොත් ඒ කියන්නේ ඒක ලිමිට් එකක් තියාගන්න ඕනේ ඕන දෙයක ලිමිට් එකක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ගේම් එකක් උනත් ප්ලේ කරද්දී අපි ලිමිට් එකක් තියාගෙන ගේම් එකක් උනත් සෙල්ලම් කරන්න ඕනේ. නැත්තම් ඒක අපේ හෙල්ත් එකටත් හොඳ නැහැ. මොකද මම නිකන් කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් ගේම් එක සෙල්ලම් කරන පැය 4-5 සෙල්ලම් කරලා අපි ඉඳ ගන්න පුටුව තියෙනවා. ඉඳ ගන්න පුටුවේ පැය 4-5 එක දිගට සාමාන්‍යයෙන් ඉඳගෙන කියන්නේ ඒක අපි හරි විදිහට ඉඳගත්තේ නැත්නම් අපි කොන්දේ මාරුව එතනින් තමයි පටන් ගන්න. දැන් මගේ උනත් පොඩි බෙන් දෙකක් තියෙනවා. මොකද මම ඒ දවස්වල non stop ස්ට්‍රීම් කරලා කියන්නේ එහෙම මාත් පොඩ්ඩක් ඇඩික්ට්ලා හිටියේ දවස්වල. ඇඩික්ට් කියන්නේ ආසාව. ඒ කියන්නේ ඇඩික්ට් කියන ආසාව. ඒ දවස්වල ආසාවෙන් මම ස්ට්‍රීම් එක කරපු හින්දා يعني මට ඒක වැඩි තේරුන්නේ නැහැ. ඊට පස්සේ පොඩ්ඩක් කාලයක් යද්දි තමයි මේ ඒක සෞඛ්‍ය පැත්තෙන් බලපුවාම ඒක පොඩ්ඩක් මට බලපාලා තියෙනවා. ඔක තමයි මම හිතන්නේ ඒක ඉතාමත් වටිනවා. මම හිතන්නේ තරුණ කට්ටිය සෑහෙන අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ඇති සහ එයාලට මම හිතන්නේ ඒක වැදගත් කාරණයක් වෙනවා. ඔබගේ අත්දැකීම් එක්ක ඒක පිළිබඳ කතා කරපු එක. දැන් සෞඛ්‍ය පැත්තට ආපු නිසා මට හිතුණා අහන්න දැන් මේ ස්ට්‍රීමින් කරනකොට නෙගටිවිටි එහෙම නැත්නම් අපි කියනවා ටොක්සිසිටි මේ වගේ දේවල් සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද තියෙන්නේ සහ ඒ වලට කොයි වගේ විදිහටද මුහුණ දුන්නේ සහ විශේෂයෙන් දැන්
ඔය වගේ දේවල් එක්ක මේ මානසිකව කොහොමද ස්ට්‍රෝන්ග්ව ඉන්නේ සහ ඒ දේවල් වලට කොහොමද මුහුණ දුන්නේ ඔය ස්ට්‍රීමින් කරපු කාලය ඇතුළත? ඔව් ඉස්සෙල්ලාම පටන් ගත්තා නම් ගොඩක් කට්ටිය දන්නේ. ඒතකොට ඒ දවස්වල ෆේස් කැම් දැම්මේ නැහැ. අපිත් එක්ක සෙල්ලම් කරන්න මොන වගේ පුද්ගලයෙක්ද අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියන එක අපේ විවට ඒගොල්ලන් දන්නේ නැහැ. ඒතකොට ඒගොල්ලන්නුත් බලන්න ආසයි. ඒතර මම කරේ ඉස්ලාම් ස්ට්‍රීම් එකෙන් පොඩ ලෙවල් අප් වෙලා මම වෙබ් කැම් එකක් කරා. වෙබ් කැම් එක දාපුවම එතකොට මම පොඩි. ඒතකොට සාමාන්‍යයෙන් ගමේ කට්ටිය පවා ඒගොල්ලන්ට උනා රීච් වෙනවා මගේ ලයිව් එක. ගමේ කට්ටිය අසල්වැසියෝ එතකොට දන්නේ නැති කට්ටිය Facebook එකෙන් සෙට් වෙලා යන කට්ටිය. ඒතකොට ඒගොල්ලන්ගෙන් ගොඩක්ම කොහොමත් බෑඩ් කමෙන්ට්ස් එනවා. කවුරුත් මේ ඇවිල්ලා හලෝ කොහොමද එහෙම කවදාවත් දාන කට්ටිය එන්නේ නැහැ. සමහර එනවා කුණු හරපෙන් බහිනවා ඒගොල්ලන් යනවා එහෙම ඉන්නවා. මොකද මේ පැත්ත මේන්ලි තියෙනවා දැන් තමත් අපි ස්ට්‍රීම් එකක් දැම්මොත් මොකද සාමාන්‍යයෙන් කට්ටිය කැමති නැහැ try කෙනෙක් දිනු වෙනවා. ඒතකොට ඒගොල්ලන් බලන්නේ මොකක් හරි කරලා වටන්න. එතකොට අපි ඒකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න ඕනේ. අපි එයා අපිට බැන්නොත් අපි එයාට බයින් එක නෙමෙයි කරන්න ඕනේ. අපි එයාගෙන් ඒ වැඩේ අරන් අපි මාරු වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ වැඩේ අරන් අපි පැත්තකට වෙන්න ඕනේ. ඒක තමයි අපි කරන්නේ. ඒතකොට ඒකෙන් අපේ ඔඩියන්ස් එක රීච් වෙන එක තමයි වෙන්නේ. මොකද අපි එයා බැන්න කියලා අපි ස්ට්‍රීම් එකෙන් කරලා ගියොත් එතන අපි ෆේල්. අපි කරන්න ඕනේ එයාගෙන් හරි. එයා බැන්නොත් හරි එයා තියාගන්න. මොකද එයාගේ view එක වටිනවා අපිට. එයා බැන කරන්නේ අපිට සපෝට් එකක් දෙන එක. ඒක තමයි මේන්ලි. එතකොට අපි දැනගන්න ඕනේ හරි. එයා බයින්න ඕනේ හරි. එතකොට එයාව තව පොඩ්ඩක් දිරි ගන්නන්න ඕනේ. ඔයා මෙහෙම කියන්න එපා මෙහෙම කියන්න එපා. පොඩ්ඩක් එයා එතකොට එයා තව ඒ කියන්නේ එකට එක කියන්න ගන්න. එතකොට මම දැන් පැය 3ක් ලයිව් දැම්මොත් එයා මාත් එක්ක පැය 3ක් ඉඳලා. මොකද ඒකෙන් වෙලා තියෙන්නේ එයා මට සපෝට් එකක් දීලා කියන එක තමයි ඒකෙන් කියවෙන්නේ. මොකද එයා ආවේ මේ මගේ පැත්තට කියන්නේ මගේ chat එක ටොක්සික් කරන්න හරි මට මොන හරි කියලා යන්න හරි වෙන්න ඇති. හැබැයි ඉතින් ඒකෙන් උනේ ඉතින් මගේ page එකේ view එකක් හරි වැඩි වෙච්ච එක. ගොඩාක් මේ ස්ට්‍රීමිං වලට සහ මේ e-sports පැත්තට උනන්දුවක් දක්වන ගොඩාක් අය තියෙන ගැටලුවක් තමයි ඕක බෑඩ් කමෙන්ට්ස් හේට් කමෙන්ට්ස් ඔය වගේ දේවල් වලට මුහුණ දෙන්න එක සෑහෙන මම හිතන්නේ ගොඩක් අය ගැටලුවක් වෙලා තියෙනවා සහ සමහර අය කැමති නමුත් ස්ටාර්ට් කරන්න කැමති නෑ මේ වගේ ශේෂ්ත්‍රයකට එන්න කැමති නෑ ඔය වගේ දේවල් නිසා මම හිතන්නේ ඒ දුන්න අවවාදයේ සහ ඒ අත්දැකීමුත් එක්ක කතා කරපේක සෑහෙන වටිනවා සහ දැන් මම හිතුවා වෙනත් පැත්තකට යන්න දැන් මේ ස්ට්‍රීමර් කෙනෙක් ගත්තාම ස්පොන්සර්ෂිප් එහෙම නැත්නම් කොලැබොරේෂන්ස් කියන දේවල් කොච්චර වැදගත් වෙනවද විශේෂයෙන් වෘත්තියක් විදිහට මේ ස්ට්‍රීමින් කරන එක හරහා එයාලා ඒ වගේ වෘත්තීමය වශයෙන් එක ගොඩනගා ගන්න කැමති අයට කොලැබොරේෂන් ස්පොන්සර්ෂිප් වගේ දේවල් කොච්චර වැදගත් වෙනවද මම හිතන්නේ අත්දැකීම් එක්ක ඔබට කතා කරන්න පුළුවන් ඒ සම්බන්ධයෙන් ඉස්සෙල්ලා මම කතා කරන්න ස්පොන්සර්ෂිප් එක ගැන. ඒකට ස්පොන්සර්ෂිප් තිබ්බා කම්පියුටර් ෂොප් වලින් රට ඉන්න කට්ටියගෙන් ගොඩම රට ඉන්න කට්ටියගෙන්. එතකොට මගේ ෆස්ට් PC එක උනත් මට බිල් කරන්න මට සබ් එකක් දීපු යාළුවෝ හිටියා රට ඉඳන්. මොකද ඒගොල්ලෝ මම ජීවිතේට දැකලවත් නැහැ. අඩුම තරමේ මම මැසේජ් එකක්වත් දාන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට ආසයි. ඒ කියන්නේ දෙයක් මම දැන් ස්ට්‍රීම් එක කරන. ඒතකොට සමහරවල් ලැග් වෙනවා වෙන්න පුළුවන්. ඒගොල්ලන් බලන් ඉන්නවා. ඒතකොට ඒගොල්ලන් කැමති මෙයාට මොකක් හරි අපි පැත්තෙන් වුණොත් මෙයා ඉස්සරහට මොන හරි කොල්ලන්ට කරලා දෙයි. අන්න එහෙම බලාපොරොත්තුෙන් ඉන්න කොල්ලෝ හෙට්ටක් ඉන්නවා. ඒගොල්ලන්ට මම thank you කියන්න මට තාම මතකයි ඒගොල්ලන්. ඒතකොට ඉස්සෙල්ලා මැෂින් එක උනත් මට ස්පොන්සර්ෂිප් එකක් විදිහට තමයි මට හම්බුනේ. ඊට පස්සේ මාත් එක්ක කට්ටිය හිටියා. ඒ වගේම මගේ මාරු විදිහට හෙල්ප් කරා. කොලැබොරේෂන් එක පැත්තෙන් ගත්තොත් වැඩි මම කොලැබ්ස් කරලා නැහැ. එකක් දෙයක් වගේ තමයි කරන්නේ. ස්ට්‍රීම් විතරක් කරපු හින්දා මම කන්ටෙන්ට්ස් පැත්තට ගියේ නැහැ. එතකොට ස්ට්‍රීම් එකක් කරොත් ඉතින් අපිට හොඳ ස්පොන්සර්ස්ලා අල්ල ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගොඩක්ම කම්පියුටර් ෂොප් ඒ පැත්තෙන් අපිට මොන හරි බ්‍රෑන්ඩ්ස් අනම්මනම් තියෙනවා ප්‍රොමෝට් කරගන්න පුළුවන් ඒ පැත්තෙන්. ඒකත් මාකටිං අපිට මාකටිං විදිහට ඒක යූස් කරගන්න පුළුවන්. අපේ ඉන්කම් එකක් විදිහට අපිට ඒක ගන්න පුළුවන්. ඒක හැමෝම කරන දෙයක්. මම ඕපන් කියන්නේ ඒකයි.
මොකද දන්නේ නැති දෙයක් අපේ පැත්තෙන් අපි ඒක ප්‍රොමෝට් කරනවා නම් එතකොට දන්නේ නැති කෙනෙක් වුණත් ඒ ගැන දැනගන්නවා. ඒක තමයි එතන මාකටිං එකේ හරි ප්‍රොමෝෂන් එකේ හරි අපි අපේ ස්පොන්සර්ෂිප් එකක් වගේ හම්බුනොත් ඒ පැත්තෙන් අපි ඒ දේ වෙන්නේ. ඒ කියන්නේ දැන් මට දැන් මැෂින් එකක් නැහැ. එතකොට මම කම්පියුටර් ෂොප් එකක් කන්ටැක්ට් කරගන්නවා. ඒගොල්ලන් මාව කන්ටැක්ට් කරගන්නවා. එතකොට ඒගොල්ලන් කියනවා හරි මේ ප්‍රයිස් එකට වඩා මම ඔයාලට හොඳ ප්‍රයිස් එකකින් මම ඔයාලට PC බිල් කරලා දෙන්නම්. එතකොට ඒකෙන් මට වෙන්නේ ඒගොල්ලන්ගේ පැත්තෙන් ඒගොල්ලන් මට සබ් එක දීලා තියෙනවා. ඒ කියන්නේ ලක්ෂ 5යි නම් ඒගොල්ලන්ගේ පැත්තෙන් 4.50යි 4යි. 4ෙන් කරලා දෙනවා කියනවා. එතකොට ඒ පැත්තෙන් ඒගොල්ලන්ගේ පැත්තෙන් මට සපෝට් එක හම්බෙලා තියෙනවා. අන්න ඒ වගේ. එතකොට මම thank you කරලා post එකක් හරි කමියුනිටි post එකක් හරි මොකක් කරලා දැම්මොත් ඒකෙන් එතකොට කට්ටිය ඒගොල්ලන් shop එක ගැන දැනගන්න. එතකොට මගේ ඉන්න fans ලා වුණත් viewers ලා වුණත් ඒගොල්ලන් ගිහිල්ලා ඒගොල්ලන්ගේ purchase කරන හැකියාව තියෙනවා. ඒක තමයි ඉතින් sponsorship collaboration වල ගොඩක් දුරට වෙන්නේ. e-sports ශේෂ්ත්‍ර එහෙම නැත්නම් මේ ස්ට්‍රීමින් කියන දේ ගත්තාම මම හිතන්නේ ලංකාවේ දැන් වඩාත් ප්‍රචලිත වෙන සහ ගොඩාක් දෙනෙක් උනන්දුවක් දක්වන ශේෂ්ත්‍රයක්. සහ මම නිවැරදි නම් මම විශ්වාස කරනවා ලංකාව ඇතුලේ e-sports කියන එක පිළිගත්ත ස්පෝර්ට්ස් එකක් විදිහට පිළිගත්ත ක්‍රීඩාවක් විදිහට පවා නම් කරලා තියෙනවා. ඉතින් මේ වගේ කාලවකවානුවක් ඇතුළත මම හිතන්නේ දැන් අපි වගේ විශ්වවිද්‍යාල වලින් සහ වෙනත් ආයතන වලින් මේ e-sports ප්‍රොමෝට් කරනවා. එහෙම නැත්නම් ප්‍රවර්ධනය කරනවා. නමුත් තවමත් මම හිතන්නේ ලංකාවේ මේක වෘත්තීමය වශයෙන් දියුණු වෙන්න සහ ස්ට්‍රීමර්ස්ලා විදිහට උන්ට ඒ වෘත්තීමේ වටිනාකම හදාගන්න ලංකාව තුළ තව දියුණු වෙන්න ඕනි සෑහෙන දේවල් තියෙනවා. දැන් මේ ශාස්ත්‍ර හිටපු කෙනෙක් විදිහට සහ ස්ට්‍රීමින් කාලයක් තිස්සේ කරපු කෙනෙක් විදිහට ලංකාවේ මේ සම්බන්ධයෙන් තව දියුණු වුණා නම් හොඳයි සහ තව එකතු වෙන්න ඕනි වටිනාකම් මොනවද කියලා අදහසක් අනිවාර්යෙන් ඇති. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. ලංකාවේ තව මේ වගේ ශාස්ත්‍රයට මොන වගේ දේවල්ද වෙන්න ඕනි මොන වගේ පැතිකඩයන් ඔස්සේ දියුණුවක් හොඳයි කියලාද හිතන්නේ? මගේ අදහස කියන්නේ අපිට PC games පැත්තෙන් ගියොත් ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් මම දන්න තරමින් පොඩි අපේ තියෙනවා ලංකාවේ e-sports clubs. එතකොට ඒගොල්ලන්ගේ පැත්තෙන් ගත්තාම අපිට PC games පැත්තෙන් අපිට එච්චර ලොකුවටම ඉස්සරහට යන්න අමාරු ලංකාවේ. PC games වල ලොකුවට තැනක් නැහැ. සාමාන්‍යයෙන් අපේ e-sport පැත්තෙන් යනවා නම් ලංකාවේ ඇතුලේ වගේ නම් අපිට පොඩි දේවල් ටිකක් කරගෙන අපේ ලංකාවේ ඇතුලේ කමියුනිටි එක අපිට බිල්ඩ් අප් කරගන්න පුළුවන්. අපිට ලංකාවෙන් පිටත යනවා නම් අපිට එච්චර ලොකු ප්ලේස් එකක් ගන්න බෑ PC games පැත්තේ. මොබයිල් ගේම් එක පැත්තෙන් බලුවොත් PUBG Mobile වගේ ඒ පැත්තෙන් Free Fire තියෙනවා. ඒ පැත්ත නම් මම ගොඩක් දුරට දන්නේ. Call of Duty Mobile තියෙනවා. ඒත් එක්කම League of Legends අන්න ඒ වගේ ඒ වගේ පැත්තෙන් බලුවොත් අපිට සාමාන්‍යයෙන් අපිට එළියට යන්න පුළුවන්. ලංකාවෙන් එළියට යන්න පුළුවන්. ගොඩක් දුරට ලංකාවේ මම දන්න තරමින් PUBG Mobile පැත්තෙන් e-sport වලට පොඩි කියන්නේ සාමාන්‍ය කමියුනිටි එකක් දැන් හැදිලා තියෙනවා. මොකද ඒගොල්ලන් e-sport සෙල්ලම් කරනවා. ඒ පැත්තෙන් බලපුවාම ගොඩක් සතුටුයි. මොකද ඒ දවස්වල එච්චර ලෙවල් අප් එකක් තිබුණා. දැන් මේ කාලේ වගේ වෙද්දි ඒගොල්ලන් කියන්නේ අනිත් රටවල් එක්ක ප්ලේ කරලා ඒගොල්ලන් සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ වින්ග්ස් එහෙම තිබ්බ මම හිතන්නේ ලංකාවේ මේ අවුරුද්දේ ගිය අවුරුද්දේ එහෙම ඒගොල්ලන් හොඳ මැචස් ප්ලේ කරලා තිබ්බා. ක්ලබ්ස් මම දන්න තරම් තිබ්බා e-sport Nobalance ඒ පැත්තෙන් GLK ඒගොල්ලනුත් e-sport කරා. තවත් තිබ්බා Phoenix ඔන්න ඔය වගේ තමයි මට නම් ටික මතක නැහැ ලොකුවට. මම මතක් වෙච්ච නම් ටික තමයි කිව්වේ. මේන්ලිම ඒ ටික තමයි ඒගොල්ලන්ගේ පැත්තෙන් තමයි e-sport ගියේ එළියට.
එතකොට දැන් ඔබ කලින් සඳහන් කරා වගේ දැන් ස්ට්‍රීමිං කාලයක් තිස්සේ කරගෙන යනවා සහ දැන් යම් තාක් දුරට මගහැරලා තිබ්බට මම හිතන්නේ ඉස්සරහට ඒ සම්බන්ධයෙන් තව කරන්න සහ ඒ ශාස්ත්‍රයට තව ටිකක් යොමු වෙන්න ඔබේ අනිවාර්යෙන් බලාපොරොත්තු ඇති. මේ ස්ට්‍රීමිං සහ ගේමිං සම්බන්ධයෙන් අපි දැනගන්න කැමති ඉස්සරහට මොන වගේ බලාපොරොත්තු සහ මොන වගේ දේවල් කරන්නද ඔබගේ පෞද්ගලික අදහස තියෙන්නේ? මගේ පෞද්ගලික අදහස කියන්නේ මම දැන් ස්ට්‍රීමින් එක කියන්නේ හරියටම නවත්තලා අවුරුද්දක් එකමාරක් විතර වෙනවා. ඒ කියන්නේ කන්ටිනියු කරන්නේ නැතුව එතකොට ඉතින් ගොඩක් දුරට මම ඉඳලා එක වීඩියෝ එකක් වගේ දැම්මොත් මාස 4කට පස්සේ යන්නේ වගේම දැම්මොත් ඉතින් කට්ටිය අහනවා ඉතින් මොකද ආයෙ සෙල්ලම් කරන්නේ නැද්ද? ඒ දවස්වල හොඳට ස්ට්‍රීම් එක කරා අයි නැවත්වේ එහෙම ගොඩක් කට්ටිය මට මැසේජ් දාලා කමෙන්ට් වල එහෙම දාලා තිබ්බා. ඉතින් මගේ පැත්තෙනුත් මම බලන්න ඕනේ මොකද මගේ පැත්තෙන් මගේ ෆියුචර් එක ගැන පොඩ්ඩක් මට හිතන්නත් ඕනේ. මම මේක ෆුල් ටයිම් කරන්නත් පුළුවන්. හැබැයි ඉතින් මම ආස පැත්තකුත් තියෙනවා මට මේ පැත්තෙනුත් යන්න ඕනේ. ඒක හැමෝගෙම එක තියෙන එකක්. සාමාන්‍යයෙන් මට මේක පාර්ට් ටයිම් වගේ කරලා මගේ ජොබ් එක පැත්තෙන් බැලුවොත් මට ඒක බැලන්ස් කරන්නත් පුළුවන්. හැබැයි මට ස්ට්‍රීමින් එක පැත්තෙන් බැලුවොත් මට ෆුල් ටයිම් කරන්නත් පුළුවන්. මම එහෙම හිතාගෙන තමයි මේ ස්ට්‍රීමින් නවත්තලා කියන්නේ පොඩ්ඩක් හෝල්ඩ් කරලා මම දුබයි ආවේ. then ආයේ පටන් ගන්න ඕන කියලා හිතුණා. ගොඩක් දුරට තව මාසෙකින් වගේ ෆුල් ටයිම් කරන්න අයිඩියා එකක් තියෙනවා. and හොඳ quality contents ටිකක් අප්ලෝඩ් කරන්න ඕන කියලා හිතුණා. මම හිතනවා ඉස්සරහට කට්ටියට දැනගන්න ලැබෙයි. අපි බලමු ඒක සාමාන්‍යයෙන් පොඩ්ඩක් අර සීක්‍රට් එකක්. මම හිතන්නේ ඔබ සම්බන්ධයෙන් ඔබගේ මේ ස්ට්‍රීමින් සම්බන්ධයෙන් උනන්දු වෙන අයට හොඳ පණිවිඩයක් වෙයි. දැන් අපිත් එක්ක අද දවසේදී එකතු වෙලා ඉන්න ඇති අපි බලන කට්ටිය ඇති විශේෂයෙන්ම මේ තරුණ ප්‍රජාව මේ ස්ට්‍රීමින් වලට එන්න ආස එහෙම නැත්නම් e-ස්පෝර්ට්ස් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අය. ඔබ මේක කාලයක් තිස්සේ කරගෙන ආපු කෙනෙක් සහ ඒ සම්බන්ධයෙන් යම්කිසි අත්දැකීම් තියෙන කෙනෙක්. මම හිතන්නේ ඒ වගේ තරුණ පිරිසකට ඔබට යම්කිසි දෙයක් මේ වෙලාවේ කියන්න ලැබෙනවා නම් මම හිතන්නේ ඒක ඉතාමත් වටිනවා. දැන් අභියෝග පිළිබඳ කතා කරා මොන වගේ ප්‍රශ්න ගැටලුද ආවේ සහ ඒවට මුහුණ දුන්නේ කොහොමද මම හිතන්නේ ඒවා ඉතාමත් වටිනවා. ඉතින් මේ අපි කියන අප්කමින් ස්ට්‍රීමර්ස්ලාට එහෙම නැත්නම් මේ ශාස්ත්‍රයේ ඉන්න බලාපොරොත්තු ඉන්න තරුණ කට්ටියට මොන වගේ පණිවිඩයක්ද දෙන්න තියෙන්නේ? අලුතෙන් එන කට්ටියට මට කියන්න තියෙන්නේ ඕගලන් දෙයක් පටන් ගන්නවා නම් ඒක කියන්නේ ෂෝට් ටර්ම් කරන්න පටන් ගන්න එපා කවදාවත්. මොකද ඒකේ අපිට රිසල්ට් එකක් තියෙන්නේ සාමාන්‍යයෙන් අපි අඩුම අපි අවුරුද්දක් කරොත් අපිට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. මොන දේ කරත් අපිට අපේ ලයිෆ් එකේ අපි මොන දේ කරත් ස්ට්‍රීමින් වලට අමතරව වුණත් අපි බිස්නස් එක පටන් ගත්තත් අපි ෂෝට් ටර්ම් කරන්නත් අපි ලොන්ග් ටර්ම් කරොත් අපිට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. කවදාවත් ස්ට්‍රීමින් කරනවා නම් ඔයගලන් නවත්තන්න එපා. කියන්නේ ඔයගලන්ට කවදාවත් ස්ට්‍රීමින් එකක් දාපු පළියට ඔයගලන්ට view count එක 50 100 150 200 ඔන්න ඒ ලෙවල් එකට ගන්න බෑ. මොකද අඩුම තරමේ ඔයා ෆෑන් බේස් එක ඔයගලන්ගේ view count එක reach එක කරලා ගන්න ඕන නම් ඔයාට අඩුම තරමේ ඔයාට අඩුම මම කියන්නේ ඔයාට හොඳ අයිඩියා එකක් තියෙනවා නම් ඒ පැත්තෙන් ඔයාට මාස 5ක් මාස 4ක් ඇතුළත ඔයාට හොඳ මැච් එකක් ගහ ගන්න පුළුවන්. මොකද දැන් TikTok එකක් තියෙනවා, Facebook එකක් තියෙනවා, YouTube එකක් තියෙනවා. ඔන්න ඒ තුන කම්බයින් කරපුවාම TikTok එකේ ගොඩක් අපිට reach එක ගන්න පුළුවන්. අතට ඒකෙන් අපිට Facebook එකට ගන්නත් පුළුවන්, YouTube එකට කට්ටියට ගන්නත් පුළුවන්. එතකොට ඒ පැත්තෙන් බලපුවාම දැන් ඔයගලන්ට හොඳ මැච් එකක් ගන්න පුළුවන් මාස 4-5කින් විතර. වැඩි කල් ඕනෙත් නැහැ. හැබැයි නවත්තන්න නැතුව හොඳ කනෙක්ෂන් එකක්, හොඳ ස්ටේබල් කනෙක්ෂන් එකක් තියාගෙන හොඳ PC එකක් තියාගෙන හොඳ ලයිව් එක හොඳ ක්වොලිටියට ඒ කියන්නේ කවුරුණත් කැමති නැහැ ලයිව් එක ලෝ ක්වොලිටි බලන්න පොඩ්ඩක් ලයිව් එකක් වුණත් පොඩ්ඩක් හොඳ කලර්ෆුල් වගේ තියෙන ලෙවල් එකකට තිබ්බොත් කට්ටිය ගොඩක් දුරට කැමති. එතකොට මේ පැත්තෙන් ඔයගලන්ගේ ලයිව් එකේ ක්වොලිටි කනෙක්ෂන් එක ස්ටේබල් එක ඒ විදිහට තියාගත්තොත් ඔයගලන්ට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. හැබැයි නවත්තන්න නැතුව එක දිගට කරොත් මිසක් නැත්තම් ඉතින් කවදාවත් ස්ට්‍රීමින් ඒ පැත්තෙන් යන්න අමාරුයි.
මම හිතන්නේ මේ ශේෂ්ත්‍රයෙන් එන්න කැමති අයට මම හිතන්නේ වටින උපදේශයක් ලැබුණා. බොහොමත්ම ස්තුතියි. ඉතින් දැන් කාල වේලාව අපිට ඇවිල්ලා තියෙන අද දවසේ සාකච්ඡාව අවසන් කරන්න. ඉතින් මම අවසාන වශයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනි අපිත් එක්ක සම්බන්ධ වීම සම්බන්ධයෙන් සහ විශේෂයෙන්ම ඔබගේ අත්දැකීම් එක්ක සහ ඒ මුණු දුන්නු දේවල් මේ හැමදේමත් එක්ක දැනුම බෙදා හදා ගැනීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මම නැවතත් සිහිපත් කරන්න ඕනි. ඉතින් අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ මම හිතන්නේ ලංකාවේ ගොඩක් දෙනෙක් දන්න සහ මේ ශාස්ත්‍රීය සම්බන්ධයෙන් කතා කරන්න සුදුසු පුද්ගලෙක්. ඉතින් බොහොමත්ම ස්තුතියි ඔබතුමාට අද අපිත් එක්ක සම්බන්ධ වීම සම්බන්ධයෙන්. ඉතින් විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ අද දවසේ අපි මේ ආරම්භ කරේ පළවෙනි සාකච්ඡාව. ඉතින් තවත් මේ වගේ හරවත් වැදගත් ඒ වගේම ස්ට්‍රීමින් සම්බන්ධයෙන් ගේමින් සම්බන්ධයෙන් උනන්දු වෙන අයට වැදගත් වෙන විදිහේ සාකච්ඡාවන් කිහිපයක් අපි ඉස්සරහට අපේ මේ ව්‍යාපෘතිය හරහා ගෙන එන්න සූදානම්. ඉතින් අද දවසට මෙපමණයි. ඉතින් අපි තවත් මේ වගේම වැදගත් ඒ වගේම හරවත් සාකච්ඡාවක් එක්ක හමු වෙනවා. එතකන් ඔබ සැමට සුබ දවසක්. ස්තුතියි.